ඉංග්‍රීසි තියාගන්න ඕනේ නැහැ. හරි තියෙනනේ. ඒ බටෙන් මේ හැමතැනට මේවා ගහ ගන්න ඕන බයින්ඩින් දාලා. ඔන්න බයින්ඩින් හම් ගෙට මේ ඔන්න බයින්ඩින් පැත්ත ගහ ගන්න. හැමතැනම බයින්ඩින් ගහ ගන්න. නිකන් එක පැත්තක් බයින්ඩින් කැලලා තියෙන ඊට පස්සේ බයින්ඩින් කැලලා මේ වතුර එක් කොන මේවා කළා තමයි බයින්ඩින් කැලලා දාගන්නේ. ඈ? ඔව්. ඒකවල මේක මේක වෙනස් වෙනවනේ අයියේ. නෑ වෙනස් වෙන්නේ කොහටද? වෙනස් වෙන්නේ නෑනේ. ඉතිහාර වෙනස් වෙන්නේ. අපිට තියෙන ඊට පස්සේ අර වෙනස් පාත් කරන් තියෙන ටික පාත් කරන්න මේ උස්සන් තියෙන උස්සන් යනවා. හරි දැන් මේ හැමතැනටම මේ උස ගන්න ඕනේ මේ හරි මට තේරුණා හැමතැනටම ගන්න ඕනේ මේ උස ප්‍රමාණය අරගෙන ඒ බටෙන් බැලුවා ඊට පස්සේ උස ගැහුවා පස් ටික දැම්මා වද අපේ බිම් එකදී අර විදිහේ බලන්න බටේ දිගේ මාරිනවා මේකේ පොඩි නෑ නෑ මේක තමයි මේක තමයි ළඟ තියෙන එකට දාගන්න ළඟ තියෙන එකට ගත්තම හරියට දාගන්න ඈත තියෙන අපි එකක් කරන දාගෙන දැන් අර කෑල්ල තියන මල්ලි ඔය කෑල්ල තියන බලලා මේක උස වැඩිනේ උස වැඩි කර ගන්න පොඩ්ඩක් තව මදි තව ඩිංගක් දාන්න ඕන දාලා ඊට තරන්න මේක ප්‍රමාණයනේ ඔයිට වඩා පාත් කරන්න බෑ නේ බෑ පාත් කරන්න බෑ අර කෝට් එක කොහොමද මේක තමයි පාල් ඒ සයිස් පාල්ලක් එන්න ඕන එතකොට මේ කොටේ උස ප්‍රමාණය කීයද දෙන්න ඕනයි ඈ උස ප්‍රමාණය නෑනේ ඔය බිල්ලනේ තියෙන්නේ මේ ඒක මේ ලෙවල් එකට තමයි කෝට් හදලා තියෙන්නේ ඔව් ඔව් මේ ඉන්න ඕනේ ඒ විදිහෙම ඔව් ඔක්කොම කියන්නේ මේ ප්‍රමාණයනේ ඔය ඔය ගාන්ටයි ඔක ඉන්නවා තියන්න කෝට් බල දැන් හරි ස්ටාර්ටින් එකක් කරනවා නම් හරි කෝට් කෝට් ඉස්සෙන් මෙතෙන්ට මේ වෙනද පොඩ්ඩක් ඒක අවුලන්නේ දැන් මේ ගාන පල්ල දිනම ඇති ඉතින් අර පේඩ් එක කොහොම තිබ්බා අරක දාලා ලොක් කරා